ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන AI terms පහක්. මේක තමයි හැමෝටම තේරෙන විදිහට AI කියලා දෙන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. මුලින් බලමු AI එහෙම නැත්නම් artificial intelligence කියන්නේ මොකක්ද කියලා. මෙතනදී වෙන්නේ අපි මිනිහෙක් කරන දෙයක් අපිට කම්පියුටර් එකකින් කරලා දෙන්න පුළුවන් නම් එතන artificial intelligence. ඒ කියන්නේ ඔයාගේ essay එකක් AI එකකින් කම්පියුටර් එකකින් ලියලා දෙනවා. නැත්නම් ඔයාට image එකක් generate කරලා දෙනවා. ඔයාට නැත්නම් මොකක් හරි Netflix වගේ බලනකොට ඒකට recommendation එකක් කරලා දෙනවා. ඉතින් ඔය වගේ ගොඩාක් applications තියෙනවා AI වල. අපිට කම්පියුටර් එකකින් මේ මිනිහෙක් කරන දේ මේ විදිහට කරලා දෙන්න පුළුවන් නම් එතනදී අපිට කියන්න පුළුවන් ඒක AI එකක් කියලා. ඊළඟ එක LLM නැත්නම් large language models. මේ large language models කියලා කියන්නේ මේ AI වල තියෙන එක කෑල්ල එකක්. ඉතින් මෙතනදී වෙන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන මේ text data ගොඩාක් use කරලා අපි මේ AI එකක් train කරලා තියෙනවා. නැත්නම් කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කරලා තියෙනවා. මෙතනදී ඒ කෘත්‍රිම බුද්ධියට පුළුවන් අපි මොකක් හරි වචනයක් දුන්නට පස්සේ ඒ වචනෙන් ඉස්සරහට එන්න ඕන දේවල් mathematically predict කරන්න. ඉතින් එහෙම තමයි ඔයා ChatGPT එකේ මොකක් හරි අහුවට පස්සේ එයා එතනින් ඉස්සරහට මොනවද එන්න පුළුවන් කියලා එයාගේ ඇල්ගොරිතම් එකෙන් එයා predict කරනවා. ChatGPT, Llama, Claude ඔයගේ language models ගොඩක් කියලා තිනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ගේ mobile device වල run කරන්න පුළුවන් models උත් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ application එක අනුව අපිට මොන model එකද අපිට use කරන්න ඕන කියලා decide කරගන්න පුළුවන්. ඒත් එක්කම large language models වලින් උත්තර දෙන විදිය අපිට දැක්කම අපිට හිතෙනවා ඒක ඇත්තටම මිනිහෙක් වගේ ඇත්තටම හිතලා උත්තර දෙනවා කියලා. ඒ වුණාට ඒක එහෙම නෙමෙයි. මෙතනදී වෙන්නේ මම ඔයගලන්ට කිව්වා අපි මිනිස්සු ලියපු documents ගොඩාක් එකතු කරලා තමයි මේ language model එක train කරන්නේ. එතකොට මිනිස්සු හිතන විදිය, මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක හැසිරෙන විදිය, ඒක මිනිස්සු language එක use කරන විදිහත් එක්ක ඒ ඔක්කොම ඩොකියුමන්ට් වෙලා තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ. ඉතින් එතනදී අපි මේ මිනිස්සු ලියපු ඩොකියුමන්ට්ස් යූස් කරාට පස්සේ අපේ මේ ලැන්ග්වේජ් මොඩල් එකටත් පුළුවන් මිනිස්සු උත්තර දෙන විදිහට උත්තර දෙන්න. මොකද මිනිස්සුගේ තියෙන අයිඩියාස්, මිනිස්සුන්ගේ නොලෙජ් එක තමයි මිනිස්සු රිප්‍රසන්ට් කරන විදිහට ඉන්ටර්නෙට් එකේ තියෙන දේ යූස් කරලා තමයි මේ ලැන්ග්වේජ් මොඩල් එක ට්‍රේන් වෙලා තියෙන්නේ. ඊළඟ එක ටෝකන්. ටෝකන් කියලා කියන්නේ වර්ඩ් එකක් වගේමයි. ඔයාට දැන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ පේනවා කොහොමද මේකේ ටෝකන් එකක් වැඩ කරන්නේ කියලා. මෙතනදී ඔයාගේ එක වර්ඩ් එකක් ටෝකන් එකකට සමාන වෙන්නේ නැහැ. සමහරවිට එක වර්ඩ් එකක් ටෝකන් කිහිපයකට කැඩෙන්න උනත් පුළුවන්. ඔයාලට මෙතනදී පේනවා I love Sri Lanka කියන එක කොහොමද ටෝකන්ස් වලට කැඩලා තියෙන්නේ කියලා. ඊළඟ එක context window. මෙතනදී අපි බලන්නේ මේ large language model එකට එකපාරකට කොච්චර information ප්‍රමාණයක් process කරන්න පුළුවන්ද කියලා. එහෙමත් නැත්නම් කොච්චර text ප්‍රමාණයක් අපිට මේ language model එකකට දාලා අපිට එකපාර answer එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතනදී ඕගොල්ලෝ නිකන් හිතන්නකෝ documents ගොඩාක් එකපාර නිකන් pages ගොඩාක් තියෙන documents set එකක් language model එකකට දාලා ඕගොල්ලෝ එකකින් answer එකක් generate කරන්න කියලා කිව්වොත් ඒක ඒ ඔක්කොම documents through යන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එයාගේ ලිමිට් එකක් තියෙනවා කොච්චර ටෝකන් ප්‍රමාණයක් එකපාරට එයාට process කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මම සමහරලාට ඉන්ටර්නැෂනල් clients එක්ක වැඩ කරද්දී සමහරලාට ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ තියෙන ඔක්කොම information මේ language model එකකට දාලා ඒගොල්ලන්ට ඕන answer එකක් generate කරගන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒක එහෙම වෙන්නේ නැහැ. අපි බලන්න ඕන අපි use කරන model එක මොකද්ද? ඒ model එකට එකපාරකට කොච්චර context එකක් process කරන්න පුළුවන්ද? සහ එතකොට ඒ අදාළ ප්‍රමාණය තමයි අපිට ඒකට feed කරලා අපි එකෙන් answer එකක් generate කරලා ගන්න. ඊළඟ එක context window versus memory. මේ memory කියන එක පොඩ්ඩක් වැදගත්. මොකද දැන් ChatGPT වගේ එකක් කතා කරගෙන යනකොට මේ memory කියන එක ගොඩක් වැදගත්. මොකද ChatGPT වගේ එකක් ඔයගොල්ලෝ වැඩ කරගෙන යනකොට ඔයගොල්ලෝ කලින් අහපු එක එයා මේකේ memory එකේ තියාගෙන ඉන්නවා. දැන් ඔයාට එක දිගට conversation එක පහළට අරගෙන යන්න පුළුවන්. ඒ වුණාට මේ LLM එකක් වැඩ කරද්දී ඒක ඇතුලේ inbuilt memory එකක් නැහැ. ඒ කියන්නේ ඔයා එකපාරක් ප්‍රශ්නයක් අහුවට පස්සේ ඊළඟ පාර ආපහු ඒ සම්පූර්ණ දේම එයාට දෙන්න ඕන. ඒ කියන්නේ context window එකම එයාට දෙන්න ඕන. ඒ information ඔක්කොම ටික එයාට දෙන්න ඕන. එයාට answer එකක් generate කරන්න. ඉතින් දැන් ChatGPT වගේ application එකකදී වෙන්නේ එයාගේ message එක වෙනම database එකේ තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි මෙතනදී message එකක් දැම්මට පස්සේ එයාගේ conversation එක ඔක්කොම database එකකට තියාගෙන ඉඳගෙන ඒ database එකේ තියෙන conversations ඔක්කොම ටික මෙන්න මෙහෙම conversations කලින් වුණා. මෙන්න මේක තමයි අලුත් එක කියලා. ඒ ඔක්කොම ටික අපි large language model එකට යවලා එතකොට එයා දන්නවා මම මෙන්න මේ ටිකට උත්තර දීලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ context එක use කරලා මෙන්න මේකට තමයි මම උත්තර දෙන්න ඕන කියලා මේ large language model එක දන්නවා. අන්න එහෙම තමයි large language model එකට
මෙමරි කියන එක හම්බෙන්නේ. ඒ කියන්නේ මෙමරි එක අපි එක්ස්ටර්නලි ඇඩ් කරන්න ඕන. එහෙම නැතුව large language model එක එකපාරට අපි APIs use කරලා නැත්නම් වෙනම direct access කරන්න ගියොත් large language model එකකට inbuilt memory එකක් නැහැ. අපි ප්‍රශ්නයක් ඇහුවොත් ලංකාවේ අගනුවර මොකද්ද කියලා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියලා එයා අපිට ආන්සර් එකක් දෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙන්න එයාගේ ළඟ මෙමරි එකක් නැත්නම් කොහොමද එයා එහෙම උත්තරයක් දෙන්නේ කියලා ඔයා බලන්න ඇති. එතනදි වෙන්නේ මම ඔයාලට කලිනුත් කිව්වා මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඩොකියුමන්ට්ස් ගොඩාක් එකතු කරලා අපි මේක ට්‍රේන් කරනවා මේ මොඩල් එක. එතකොට මේ මොඩල් එකේ ඇතුලේ තියෙන පැරාමීටර්ස් ටික ෆයින් ටියුන් වෙනවා මේ තියෙන ඔක්කොම නොලෙජ් එක එයාගේ ඇතුලේ ස්ටෝර් වෙලා තියෙනවා වගේ විදිහකට. එතකොට එතනදි වෙන්නේ මේ තියෙන සම්පූර්ණ නොලෙජ් එක කම්ප්‍රෙස් වෙලා කම්ප්‍රෙස්ඩ් version එකක් එයාගේ ඇතුලේ වෙනම එයාගේ ඇතුලේ මොඩල් එක ඒ විදිහට ෆයින් ටියුන් වෙනවා. එතනින් අපි එනවා ඒක ඊළඟ තියෙන ප්‍රශ්නෙට hallucination. දැන් මේ hallucination කියලා කියන්නේ අර මං කලින් කිව්වා වගේ දැන් එයාට පුළුවන් එයාගේ ඇතුලේ අර compressed version එකක් තියෙන නිසා එයාට answers generate කරන්න. ඒ වුණාට සමහර ලාවට එයා generate කරන answers හරි answers නොවෙන්න පුළුවන්. මොකද අපි අර තියෙන ලොකු knowledge base එක මේ ඉන්ටර්නෙට් එකේ තියෙන documents ඔක්කොම එයාට compress කරලා එයාගේ මේ කෘත්‍රිම බුද්ධිය ඇතුළට දැම්මට පස්සේ එයා සමහර ලාවට අපිට බොරු answers උනත් අපිට දෙන්න පුළුවන්. සමහර ලාවට එයා ළඟ හරි informations නැත්නම් සමහර ලාවට ඒ informations වල අර compress වෙනකොට ඒ තියෙන detail level එක එකකින් ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතකොට සමහර දේවල් එයා ඇත්ත වගේ සමහර ලාවට බොරු කියනවා. අන්න ඕක තමයි අපි hallucination කියලා කියන්නේ. ඒක නිසා large language model එකක් හැමතිස්සෙම අපිට 100% trust කරන්න බෑ. ඒක නිසා medical matters වලට එහෙම නැත්නම් law සම්බන්ධ දේවල් වලට නීතිය සම්බන්ධ දේවල් වලට ඒත් එකම finance advice ඕවගේ දේවල් මේ large language model එකකින් අපි ගන්නවා නම් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් කොහොම වුණත් දැන් companies try කරන මේ hallucination rate එක ගොඩාක් අඩු කරගෙන මේ model එකකින් දෙන output එකේ quality එක නැත්නම් ඒකේ trustworthiness එක level එකක තියාගන්න. ඉතින් ඉස්සරහදී එන්න ඒක හොඳ quality එකකට improve වෙනවා කියලා අපිට පේනවා. කොහොම වුණත් මේ large language models වලින් එන hallucination එක 100%ක් අයින් වෙලා නැහැ. එහෙනම් ඕගොල්ලන්ට මේ ගැන තියෙන ideas නැත්නම් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න comment section එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ජය වේවා.